අද 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 20 වෙනිදා. අද හින්දු ජනතාවට හරිම විශේෂ දවසක් වෙනවා. දෙමළ ජනතාව වඩාත් උත්කර්ෂවත් ලෙස සමරන දීපාවලි උත්සව දිනය අදයි. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ඔවුන්ගේ තයිපොංගල් අවුරුද්ද හැරුණුකොට අති උත්කර්ෂවත් ලෙස සමරන්නේ මේ දීපාවලිය හෙවත් දීවාලි දිනයයි. මේ උත්සවය හරිම වර්ණවත් උත්සවයක්. එහෙම කියන හේතුව අපිට මේ නමේ තේරුම දෙස බලන විට හොඳින් පැහැදිලි වෙනවා. දීප කියලා කියන්නේ පහන් නැත්නම් ආලෝකය යන අදහස් වලට. ආවලී කියලා කියන්නේ පේලිය හෝ දාමය යන අර්ථවලට. මේ වචන දෙක එනම් දීප ආවලි කියන වචන දෙක එකතු වෙලා තමයි දීපාවලි කියන වචනේ හැදිලා තියෙන්නේ. එහෙනම් දීපාවලි කියන වචනයෙන් ආලෝක පේලිය යන අර්ථය ඉස්මතු වෙනවා. වැඩිපුරම මේ උත්සවයේදී ආලෝකයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන නිසා මෙය වර්ණවත් උත්සවයක් ලෙස හැඳින්වීම නිවැරදියි. හින්දු භක්තිකයින්ට අනුව දීපාවලිය සැමරීම වසර 3500කට පෙර සිට පැවතෙන බව විශ්වාස කරනවා. ඒ සඳහා පාදක වුණු පුරාවෘත්ත කීපයක්ම හින්දු සමාජය අතර ප්‍රචලිතයි. ශ්‍රී ලක්ෂ්මිය හෙවත් ශ්‍රීකාන්තාව ක්ෂීර සාගරයෙන් ප්‍රාදුර්භූත වූ දිනය වීමත් කෘෂ්ණ දෙවිඳුන් නරකාසුරයා පරාජය කළ දිනය වීමත් රාවණා පරාජය කිරීමෙන් අවුරුදු 14කට පසු රාමා සීතා සහ ලක්ෂ්මන් යලි ඔවුන්ගේ නිජබිම වන අයෝධ්‍යාවට පැමිණි දිනය වීමත් දීපාවලි දිනයේදී සිදු වූ නිසා හින්දුන් මෙය උත්කර්ෂවත් ලෙස සමරනු ලබනවා. මෙදින රන්හෝලි හෙවත් කෝලම් රටා ඇඳීම තවත් විශේෂ උත්සවාංගයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේ සඳහා කාන්තාවන් තමයි වැඩි උනන්දුවක් සහ වෙහෙසක් දරන්නේ. හාල් පිටි සුදු පැහැති ගල් කුඩු වගේම වර්ණවත් හුණු උපයෝගී කරගන්නවා මේ නිර්මාණ කරන්න. ඉන්පසුව ධාන්‍ය පබළු මල් හෝ වෙනත් ද්‍රව්‍ය එම සැරසිලි වලට එකතු කරනවා. මෙලෙස නිර්මාණය කරන රංහෝලි සැරසිලි වල ප්‍රධාන තේමාව වන්නේ නෙළුම් මලයි. ඊට අමතරව මාළු, කුරුල්ලෝ, අලියැත්තු, මල් වගේ දේවලුත් ඇතම් කොළම් රටා අතර දක්නට ලැබෙනවා. මිනිස් සිත් සතන් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, වෛරය ආදී දුර්ගුණ වලින් පිරී පවතින බවත් දෙවියන් සිහි කරමින් බැතිමත්ව පුද පූජාවල යෙදෙන විට භක්තිය නැමැති ආලෝකයෙන් මිනිස් හදවත් වෙලාගෙන පවිත්‍ර වී දුර්ගුණ වියකී යන බවත් හින්දුන්ගේ විශ්වාසයයි. අද දවසේ මෙම දීපාවලි උත්සවය සමරනු ලබන සියලුම ලෝකවාසී හින්දු ජනතාවට සුබම සුබ දීපාවලි දිනයක් වේවා කියලා මම සුබ පැතුම් එකතු කරනවා. இனிய தீபாவளி நல்வாழ்த்துக்கள்.